So I would just say that. I think it's hard to just because it's the diamond. We're gonna be stressed for sure, but it's short-term pain, long-term. ගුවන් යාන 3ක් ගුවන් ගතවීමට නියමිතව. ජෙට් බ්ලූ 2ක් ගියා. ඒ පැත්තෙන් ගිය ඩෙල්ටා එකක්. තව එකක් පිටිපස්සෙන් තියෙනවා රණවේ එකට ගන්න බලාගෙන. අහසෙත් ඈත පේන්න තියෙනවා මට ගුවන් යානයක්. බලන්න මේ රණවේ එක කොච්චර කාර්යබහුලද කියලා. ඇලස්කා එකක් තියෙනවා. ජෙට් බ්ලූ එකේ දෙකක් තියෙනවා. තව පිටිපස්සෙත් එයා කැනඩා මතක විදිහට බලමු එකක්. මේ රණවේ එකට ගන්නවා හිමින්සරේ. මේ ෆ්ලයිට් එක. මෙතන ඇලස්කා එක ගන්නවා රණවේ එකට. මෙතන තියෙන ජෙට් බ්ලූ එකත් ගන්න බලාගෙන ඉන්නේ. අර පැත්තෙන් එකක් ලෑන්ඩ් කරා. ලෑන්ඩ් කරපු එක තමයි අර විදිහට ආවේ. ඒවිල අති දැවැන්ත කාර්ය බහුල එයාපෝට් එකක්. දවසකට ගුවන් ගමන් වාර 2100කට වඩා වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ කරනවා JFK නිව්යෝර්ක් එයාපෝට් එකෙන්. ඊට අමතරව වාර්ෂික ආදායම් විදියට ඩොලර් බිලියන 19කට වඩා ආදායමක් මේගොල්ලෝ උපයනවා. මේගොල්ලන්ගේ දුරම ගමන් යන මේ කියන්නේ ඇමරිකාවේ ඇතුලේ දුරම වෙලාවක් ගත වෙන ගුවන් ගමනක් තමයි නිව්යෝර්ක් ඉඳලා ලොස් ඇන්ජලිස් කැලිෆෝනියාවට යන ගුවන් ගමන. ඒක පැය 7කට ආසන්න ප්‍රමාණයක් ගන්නවා. ඒ ගුවන් ගමන සඳහා තමයි මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ ගුවන් ගමන මේ ඩෙල්ටා ගුවන් යානයක් රණවේ එකේ තියෙනවා දැන්. ජෙට් බ්ලූ එක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එයත් කෙමින් අවතීර්ණ වෙනවා. තව පිටිපස්සෙන් තව ගුවන් යානයක් රණවේකට එනවා. ගාන කොච්චර කාර්ය බහුල ගුවන් තොටුපළක්ද කියලා මේක දිනපතා මේ විදිහම තමයි. ජෙට් බ්ලූ එකක් ගත්තා. ඒ වගේම ජෙට් බ්ලූ කියන ගුවන් සමාගමේ ප්‍රධානම මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තියෙන්නේ නිව්යෝර්ක් එයාපෝට් එක තමයි. ඒ වගේම මෙහි තව තියෙනවා ඇමරිකන් එයාලයින්ස් තියෙනවා, යුනයිටඩ් එයාලයින්ස් තියෙනවා. ඒ වගේම ජෙට් බ්ලූ එක තියෙනවා, ඩෙල්ටා තියෙනවා, ඇලස්කා තියෙනවා. මේ වගේ ගුවන් යාන බොහෝමයක් තියෙනවා. අන්න දැන් අර පැත්තෙන් ආව ඩෙල්ටා එකක්. මේගොල්ලෝ යුරෝපයට, ආසියාවට, මිඩල් ඊස්ට් කන්ට්‍රි වලට හැම තැනටම ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ දැවැන්තම සහ කාර්ය බහුලම ගුවන් තොටුපළක් තමයි JFK එයාපෝට් එක නිව්යෝර්ක් නගරයේ